ලොව පුරා පිටපත් මිලියනයක් ඉක්මවා අලෙවි වූ විශිෂ්ට ධනාත්මක කෘතියක සිංහල අනුවාර්තනය. Secret of Success චාල්ස් නිව්ටන්. සෞභාග්‍යමත් ජීවිතයකට. අද 10 වෙනි කොටස. භාෂාව සහ හැඟීම් ප්‍රකාශනය. සංනිවේදන ක්‍රියාදාමයේ ආරම්භය ආදී ප්‍රාකෘතික මිනිස් සමාජයේ ආරම්භය කරා දිවෙන්නකි. එකිනෙකා සමග අදහස් ප්‍රකාශනයේ යෙදෙන්නට භාෂාවක් නිපදවාගෙන නොසිටි යුගයේ මිනිසා විසින් අදහස් ප්‍රකාශනය සඳහා විවිධ අංග චලන මුහුණේ ඉරියව් විවිධ ශබ්ද නිපදවා ගන්නට ඇති බව භාෂා හා සංනිවේදන විද්‍යාඥයින්ගේ අදහසයි. මිනිසා අනෙක් සත්වයින්ගෙන් වෙන් කරන එක් ප්‍රධාන සාධකයක්සේ ඔහුට ඇති කතා කිරීමේ හැකියාව හුවා දැක්විය හැකිය. එහෙත් මේ කතා කිරීමේ හැකියාවෙන් නිසි ඵල ප්‍රයෝජන අත්කර ගත්තේ කීයෙන් කී දෙනාද? මීට අවුරුදු 2500කට පමණ පෙර විසූ කොන්ෆියුසියස් නම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා නිවැරදිව කතා කිරීමේ කලාව සම්බන්ධයෙන් බොහෝ අදහස් පළ කළේය. මිනිසුන් සිය භාෂාව හැසිරවීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම, නිවැරදි වචන උච්චාරණය, ශෝකය හෝ සතුට පළ කිරීම ආදීදී භාෂාව හැසිරවිය යුතු ආකාරය ආදී වශයෙන් කොන්ෆියුසියස් තුමා සිය මත පළ කරන ලදී. එහෙත් අප බොහෝ දෙනා මීට අවුරුදු 2500කට පෙර කොන්ෆියුසියස් පෙන්වා දුන් වැරදි තවදුරටත් කරමින් සිටින්නෙමු. අප බොහෝ දෙනෙකුට අපේ මුවින් බැහැරවන වචන පිළිබඳ වගේ වගක් නැත. අප බොහෝ විට නිවැරදිව ශබ්ද කරන්නේ නැත, ලියන්නේ නැත. ඉංග්‍රීසි භාෂාව ගත්තද එක සමාන අක්ෂර ඇති එහෙත් වෙනස් විදිහට උච්චාරණය කරන වදන් රාශියකි. සාමාන්‍යයෙන් භාෂාවක් හැසිරවීමේදී අපට ඇසගැටෙන සෑම අලුත් වචනයක්ම අර්ථය ශබ්දකෝෂයක් ඇසුරින් විමසා දැන ගැනීම අතිශය වැදගත්ය. එසේ නොවුවහොත් සිදුවන්නේ අප හරිහැටි කතා කිරීමට ලිවීමට නොදන්නා මෝඩයින්ගේ ගොඩට වැටීමයි. එසේම භාෂාව යනු ඇඳුම් පැළඳුම් යාන වාහන මෙන්ම විවිධ විලාසිතාවන්ට හා වෙනස් වීම් වලට ලක්වන දෙයකි. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව වැනි විෂයක් අනෙකුත් බොහෝ භාෂාවන්ට වඩා වෙනස්කම් වලට භාජනය වෙයි. නම්‍යශීලී වෙයි.